සුබ දවසක් හැමෝටම. මේ මම මාතර ලංකාවේ බැලුවම මාතර ප්‍රදේශයේ මාතර දිස්ත්‍රික් මාතර ප්‍රදේශයේ සේවය කරන්නේ පදිංචි වෙලා ඉන්නේ. මගේ දරුවා Facebook එකේ මට පෙන්නුවා අම්මේ මෙන්න මේ එයා උසස් පෙළ හොඳට විභාගේ පාස්. ඇත්තම කියනවා හොඳට උසස් පෙළ මේ සැරේ යුනිවර්සිටි තේරලා තියෙන්නේ. යුනිවර්සිටි තේරලා තියෙන්නේ මේ ඕවිල්ලාස් ටෙක්නොලොජි අංශයෙන් කරේ. හොඳ B1යි C2යි. ඉතින් මේ නමුත් එයා උසස් පෙළ විභාගේ ලියපු දා ඉඳලා මට කියනවා හැමදාම අම්මේ මම කොරියන් පන්ති යනවා. මම කොහොමද ඉවරක් මම ආදයන් කොරියන් කරන්න කොරියන් ආසයි. ඊට පස්සේ මම ගියා කොහොමද මට අම්මා අවුරුද්දානම් මගේ පස්සේ ගියා. මගේ දේවල් කරා පන්ති එක්කගෙන ගියා මම බයිසිකල් හැමතැනම දරුවෝ එක්කගෙන ගියා. නමුත් තාපේ මහත්තයාට රස්සාව කරා මම දරුවෝ පස්සෙම තමයි හිටියේ. හැමෝටම අම්ම එන්න ඕනේ නැහැ මොකක් කරන්නේ මම ගෙදර දැන් ඔන්ලයින් ක්ලාස් කරනවා කියලා. ඊට පස්සේ ආ උසස් පෙළ විභාග විභාග ලියපු දා ඉඳලා කොරියන් පන්ති ක්ලාස් ගියා. ඔන්ලයින් ක්ලාස් ක්ලාස් ගිහලා කාල මාස 6ක් විතර කොහමද අප්‍රේල් වල ප්‍රතිඵල ආවේ මාස 4ක් 5ක් විතර කොරියන් ක්ලාස් යන කණේ ගෙදරින් අධ්‍යයනය කරලා ලිය කරලා ආවලා එයා ගිහුවා Facebook එකේ බලන හැමතිස්සෙම බලන එක ආයතන එක ආගෙව කරනවා ආගෙව කරලා පස්සට ගිහින් බලනවා අකරපු කට්ටිය බලනවා ඉස්සරහට ගිහින් බලනවා ඊට පස්සේ අපි මාතර දිනවම ටීටු ලංකා කියලා අපි යමුද කියලා ඇහුවා මම අපි දුරට යනර වැඩි අපිට ළඟ අපි ගමේ අපිට මේ බලලා පෙන්නුවා අපි මේකෑන් කට්ටිය ගිහිල්ලා තියෙනවා අපි ගිහින් කතා කරමු ඊට පස්සේ මම මගේ දැන් කැමැත්තට කරන්න බෑනේ මම මහත්තයෙකු මෙහෙම දෙයක් තියෙනවා මෙයාගේ ආසාවක් තියෙනවා මෙයා පන්තිච්චර මහත්තයෙ වැඩිපුර දන්නේ නැහැ මහත්තයෙ ඊට අමතරව වෙන රසාවක් කරනන්ද මේ පන්තිච්චර ගිහින් බලන්න හරි දරුවෝ විශ්වාසයෙන්ද යමු කියලා මහත්තයා දෙන්න ටීටු ලංකාවේ කරා ලංකාවට ඇවිල්ලා ආයතනයට ඇවිල්ලා චතුමිස් සම්බුණා. චතුමිස් සම්බල කෝල් එකක් දීලා මම යාළුවා. චතුමිස් කිව්වා තාරලෙන් එන්නේ කියලා එයා ඔක්කොම විස්තර ටික පැහැදිලි කරලා දුන්නා. එදා ඊට පස්සේ බුද්ධික සර් හිටියා. බුද්ධික සර් අපේ දිනවල ලොකු දේශනයක් දුන්නා. කරන්න ඕන පිළිවෙල සම්පූර්ණම අපිට මේ වගේ කරොත් මේ තැනට යන්න පුළුවන්. මේක හරියට කරොත් හරි තැනට යන්න පුළුවන්. ඒක අමුතුවෙන් කරන්න කියන දෙයක් නෑ. හරියටම විතරම කරන්න කිව්වා. ඒ ටික ඒ විදිහටම කරන්න කියලා කිව්වා. ඒක කරොත් අනිවාර්යෙන් දුර තැනකට ගන්න පුළුවන් කො දරුවගේ අධ්‍යාපන සුදුසුකම් අනිත් සුදුසුකම් මේක බලුවොත් දරුවගේ වයසත් එක්කත් බලුවත් හොඳටම තියෙනවා. දරුවෝ අනිවාර්යෙන් කොරියන් විශ්වවිද්‍යාල තේරෙන සුදුසුකමක් තියෙනවම කියලා කිව්වා. අර වයසකට අවුරුදු 19 මගේ ඉතුරුදා මේ කාලේ බුද්ධික මහත්තයෙක් කිව්වේ අනිවාර්යෙන් දරුවෝ හොඳම කාලේ නම් මේ ඉදිරියට වෙන මිස් අනිවාර්යෙන් දරුවෝ තැනකට ගන්න පුළුවන්ම කියලා. මගේ ලොකුම ඒ හිතට වැදුනේ ඒ එදා දේශනෙන් වැදු මට ඇත්තට හදවතට දැනෙන්න වැදුනා. මට ලොකු විශ්වාසයක් මට තුන අනිවාර්යෙන් මේ ආකාරයෙන් බැඳලා මම දරුවෝ වෙනුවෙන් කටයුතු කරනවා කියන්නේ. ඊට පස්සේ අපිට ඩොකියුමන්ට් හදන්න මුලින්ම කරේ කැම්පස් එක ඩොකියුමන්ට් හදන්න ගියා හදනෝ දරුවෝගේ නම්බර් දිනෝ ඇප්ලිකේට් හදනෝ ඉතින් යාළුවගෙන මේ දශමයක් වර්ධනය බෑ කොටුවෙන් උඹසි දශමයක් කරුණොත් අන්තිමට ඒව රිජෙක්ට් වෙන්න පුළුවන් වෙන ආයතනවලින් ඕක කියන්නේ නැහැ කිව්වා මේව රිජෙක්ට් වුණොත් අපි ඔයාලා කරපු වියදම් අපරාධයි ඒ හින්දා මිස් මේව හරියට කරන්න ඕනේ ඒ කියන වක්සලත් එක්ක එකතු වෙලා එකෙන් නැවත හැදුවා හදලා හදලා ඒව අපි අත් කරනවා ඊට පස්සේ ඔන්න ඊට පස්සේ යාළුවා ඔක්කොම එකින් එක ෆයිල් වල චෙක් කරනවා ඒ වගේ තිවංගසට අපෝරමෙන් වොයිස් දානවා මම නම් තිවංගසටයි බුද්ධික මහත්තයාට චතුර්මිස් අන්තිම කරදරයක් වෙන්නේ නැති ඒ තරම් මම කරදර කරන්නේ නැති මොකද මම හැම දෙයක්ම සර් එක්ක තමයි කතා කරන්නේ ඉස්ස මහා ආලාවල බුද්ධික තිවංග සර් කොයි වෙලාවක වොයිස් දැම්මම අනිවාර්ය වොයිස් එක විතරේ අනිවාර්ය කියලා කොහමද කැම්පස් එකේ ඩොකියුමන්ට් මීටර් හදාගෙන යවුවා. ඒ වගේ කැම්පස් එකේ ඉන්ටර්විව් එකක් දුන්නා. ඉන්ටර්විව් එක දවසේ හරියම පට්ටයි. කිව්වට විශ්වාස කරන්නේ නැහැ. අපේ දරුවෝ පළවෙනි දවසේ මේව කරේ අපි ආයතනත් එක්ක ළමයි 15ක් විතර බැලුවත් කියලා උත්සාහ ප්‍රමාණයක් කරනවා. නමුත් ඒ ආයතන අතෑරලා සුළු ප්‍රමාණයක් ගියා. හිටපු ළමයි 90%ක්ම ආයතන 90%ක්ම කැම්පස් එකට පෙවුනා. ආයතන අතෑරලා ගියා අද දුක් වෙන නැති. ඒ පළවෙනි දවසේ අපේ දරුවා ඉන්ටර්විව් පාස් වුණා. ඒ කරුවෙන් කොරියන් මොකද මේ බුද්ධික මහත්තයලා කියපු විදිහ තමයි තව ඉන්ටර්විව් එකේ රේස් කරේ. නමුත් ඒ කරපු දේ බල මම ඉන්ටර්විව් එකේ හිටියා. මම එකයි මේ කියන්නේ. ඉන්ටර්විව් එකේ හිටියා. රේස් කරපු වෙලාවේ එයා කිව්වා ඊට පස්සේ කොරියාවේ මේ කොරියන් මහත්තයා කිව්වා සුප්‍රී කියලා කිව්වා. එහෙම කිව්වා. ඒ තරම් හොඳට මේ දරුවෝ ඉන්ටර්විව් මම දැනගත්ත අනිවාර්යෙන් දරුවෝ ඉන්ටර්විව් එකෙන් හරියටම පාස් කියලා. ඒ වගේම හරියටම පාස් වුණා. ඊට පස්සේ තමයි මේ
එම්බස් ඩොකියුමන්ට් හදනකොට නම් පට්ට ඒ කියලා වරනේ පට්ට කට්ටක් ගන්න ඕනේ මේගොල්ලෝ අපිට කියනවා මේ කරන්න කියලා අපි කරනවා උපරිම හැබැයි මේක මේ විදිහට නොකරොත් මේක කරන්න වෙන්නේ නැහැ මේ විදිහට හරියටම කරන්න ඕනේ හරියටම කරන්න ඕනේ අපි ඒ කියන විදිහ අපෝ හදනවා බාර දෙනවා නමුත් අපි ඒක හරියට කරගත්තා ඒ හරියට කරගෙන යනකොට කල්පනා කරාම ළමයේ 90ම තිබුණේ නැත්නම් කරා මට මම 90ම කරේ මම මොකද ළමයාත් එක්ක එනවා නමුත් ළමයා විතර මම තමයි දරුවෝට දැන් තේරෙන්නේ මම තමයි පොඩි උගත්කමක් තියෙනවා නමුත් ඒකම තමයි මම දරුවෝට මේ කියන්නේ හොඳට උඩ ගත්තා උඩ අරගෙන හැමදේම එක දරුවෝට කරන්න ඇති කියලා දුන්න දරුවත් එක්ක ගියා හැම තිස්සෙම මම තමයි හැමතැනම එක්ක ගෙනිය දරුවත් එක්ක දරුවත් එක්ක පහසු පාරු හැමදේම කරා ඒ කියපු විදිහට අර කරාමකොට මට අනිවාර්යෙන් කිව්වා මගේ දුවට අවුරුදු 19 මට ටියුටර් විදිහට ලංකාවෙන් අනිවාර්යෙන් වීසා ගන්නකොට මම ලොකු විශ්වාසයක් ඒ වගේම බුද්ධික සර් කියන මිස් බය වෙන්න එපා අනිවාර්යෙන් මිස්ගේ දුවට නම් මිස්ගේ දුවට අනිවාර්යෙන් හම්බ වෙනවා ඒත් ඒක වගේම තතු මිස් කියනවා ඉරුණේ බය වෙන්න එපා ඒකට අනිවාර්යෙන් වීසා ගන්න දෙනවා ඉරුණේ කියලා ඒ වගේම තමයි අනිත් කට්ටිය අපේ දරුවෝ වගේ අනිත් දරුවෝ ඒ දරුවෝ පට්ටයි හරිම හොඳයි ඒක ඔක්කොම දරුවෝ කැප වෙනවා කොයි වෙලාවද දරුවෝ සම්බන්ධ වෙනවා අනිත් මම හිතුවා දරුවෝගේ නම විඳුරන්නේ නම් දරුවෝ ටික මමත් එක්ක ඉතින් මම දරුවෝත් එක්ක හැමතැනම ගිහිල්ලා බසිරියත් පොරි මිනිස්ටර්ගෙත් හැමතැනම ගිහින් මම දරුවෝත් එක්ක දුන්නා දරුවෝ මම කොයි වෙලාවද ඇන්ටි කියලා මම මාත් එක්ක කතා කරා මම දෙයෙන් විස්තර කතා කරා පට්ට විදියට ළමයිත් එක්ක මම අදවතින්ම මේ බොරුවක් කියන්නේ මම හැමතිස්සෙම කතා ප්‍රාර්ථනා කරන මගේ දරුවෝ අනුත් දරුවෝ 10 දෙනාම ඒ දෙපත් තුන සියලුම දෙනාටම විශ්ව දෙන්න එක හැම මොහොතම කිව්වේ මගේ දරුවෝ තුන අනිත් දරුවෝ ඒ වගේ ඒ සීනි හරියටම 90% 100කට කිට්ටු වෙන විශ්ව වැදුනා ඉතින් මගේ මම හරිම ලංකා පුරා දීදිලා ඉන්න සෑම කෙනෙක්ම මම ප්‍රාර්ථනා කරනවා බය නැතුව ටීටු විත් ලංකා ආයතනයෙන් ඒකේ සභාපති මේ තිවංක මහත්තයා ගොඩක් ස්තුතිවන්ත වෙනවා තිවංක මහත්තයා ගොඩක් ඕනේ වෙලාවට hina වෙලා කතා කරන්නේ hina වෙලා ඉන්නේ කියලා හරියට hina වෙලා කතා කරලා හැමදේම විස්තර කියනවා තිවංක මහත්තයා කතා කරනවා ඊළඟට බුද්ධික මහත්තයා කරනවා ඒගොල්ලන්ගේ අංගනුවල ඒ තුන පාර ඒ පාර අනුව ගියොත් වීසක වදින එක 500ක්ම ෂුවර් ඒ තරම් බය වෙන්න යන්නේ ටියුටර් ලංකා පුරාම එන්න ඇවිල්ලා බැඳෙන්න ටියුටර් ලංකාවේ ආයතනයට ලංකාවව ඔබේ විශ්වාසය අනිවාර්යයි හැබැයි එක දෙයක් එයාලා කියන විදිහට කරන්න මොකද මේ කරන්න කියලා ඩොකියුමන්ට් හදලා අපෝ මේ අමාරු මේක කරන්න බෑ මේක කරන්න ගියා මේ අපරාධ සල්ලි මේ අපරාධ ගියා එහෙම හිතුවොත් නම් කවදා බෑ සල්ලි යනවා වගේ දඟනවා නමුත් වෙන ආයතනවල කියනවා ඉතින් උත්තරයක් නැහැ මෙච්චරයි යන්නේ නමුත් කරන්න ගියාම තමයි අපිට තේරෙන්නේ අපිට මෙච්චර මේකක් යනවා කියලා ඒ අනිවාර්යෙන් ඒ හින්දා බය නැතුව එන්න ඒගොල්ලෝ මහත්තු කියන විදිහට ආයතනයේ කලමනාකාරයන් මහත්තුමා සභාපතිතුමායි බුද්ධික මහත්තයා චතු මිස් මේ හරි කට්ටිය ඔක්කොම කියන විදිහට වැඩ කරගොත් 100ක් ෂුවර් කොරියන් සීනේ දරුවෝ සැබෑම මගේ දුවට අවුරුදු 19 කොරියන් යන්න ලැබුණා මට ඒක ලොකු භාග්‍යයක් ලොකු සතුටක් මේ කරලා මගේ දැන් අනිත් දුව ඉන්නේ විදේශ රටක දෙන්නම විදේශ රටක මට හරිම සතුටුයි ඉතින් මොකද අපි හැමදේම ගන්න දරුවෝට මොකද හැමදේම ආගතේ හැමදේම දෙන දරුවෝ වුන් තමයි අපි හැමදේම කරන්නේ දරුවෝ ගැන ආගත සැකෙන්න සැකසර හදාගන්න ටියුටර් ලංකා සම්මුඛ බෙදෙන්නේ කියලා මම ඔබ හැමෝටම ආරාධනා කරනවා ඔක්කොම ස්තුතියි